සිංහල සාහිත්‍යයේ තියෙන අපූර්වම කතාවලින් එකක් තමයි ගුත්තිල කාව්‍යය. මේක ඇත්තටම සංගීතය, ගුරුගෝල සම්බන්ධය, පාවාදීම සහ අවසානයේදී යුක්තිය ඉටුවීම ගැන කියවෙන හරිම සංවේදී කතාවක්. ඉතින් අද අපි මේ විශිෂ්ට නිර්මාණය ගැන ගැඹුරින් කතා කරමු. හොඳයි. අපි බලමු මේ කතාවේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම අපි මේ කාව්‍යයේ සාහිත්‍යමය පසුබිම ගැන ටිකක් කතා කරමු. ඊළඟට කතාවේ ප්‍රධාන චරිත දෙක දිහාට හැරෙමු. ඊට පස්සේ කතාවේ තීර්ණාත්මකම සිදුවීම, ඒකනි පාවාදීම සහ අභියෝගය ගැන බලමු. ඊට පස්සේ එන විස්මයජනක සංගීත තරගය සහ අවසානයේට මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුරුවන් පාඩම් ගැන කතා කරමු. මුලින්ම අපි මේක තේරුම් ගන්න ඕන ගුත්තිල කාව්‍යය කියන්නේ නිකම් කල්පිත කතාවක් නෙවෙයි. මේක පදනම් වෙලා තියෙන්නේ ජාතක කතාවක් මත. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේගේ පෙර ආත්ම භවයක සිදුවීමක් ගැන කියවෙන කතාවක්. ඒ නිසාම තමයි මේකේ හරිම ගැඹුරු සදාචාරාත්මක පණිවිඩයක් තියෙන්නේ. ඉතින් මේ ජාතක කතාවල ප්‍රධාන අරමුණ තමයි යම්කිසි සදාචාරාත්මක පාඩමක් කියලා දෙන එක. ගුත්තිල කතාවත් ඒ වගේ තමයි. ගුණවත්කම කොච්චර පරීක්ෂාවට ලකුණත් අවසානයේදී ඒ ගුණවත්කමම ජය ගන්නවා කියන එකට මේක කදිම උදාහරණයක්. හරි. දැන් අපි යමු කතාවේ ප්‍රධානම චරිත දෙක දිහාට. මුළු කතාවම දිවෙන්නේ මේ දෙන්නාගේ සම්බන්ධය වටා තමයි. මේ චරිත දෙක අතර තියෙන වෙනස තමයි කතාවේ හරය. එක පැත්තකින් අතිදක්ෂ, ඒ වගේම හරිම නිහතමානී ගුත්තිල පඬිතුමා. අනිත් පැත්තෙන් දක්ෂකම අතින් කිසිම අඩුවක් නැති ඒත් ඒ දක්ෂකම නිසාම අහංකාරකමින් ඔළුව ඉදමවා ගන්න මූසිල. මේ චරිත දෙකේ ගැටුම තමයි මුළු කතාවම ගොඩනගන්නේ. කතාව පටන් ගන්නකොට මූසිල කියන්නේ හරිම ආදර්ශමත් ශිෂ්‍යෙක්. එයා ගුරුවරයාට ගුරුවරයාගේ දෙමව්පියන්ට උපස්ථාන කරමින් හරිම ඕනෑකමින් ශිල්ප ඉගෙන ගන්නවා. ඒත් ඇත්තටම එයාගේ හිතේ තිබුණේ වෙනම අරමුණක්. මෙන්න මේ හරියෙන් තමයි කතාවේ ලොකුම හැරවුම සිද්ධ වෙන්නේ. පාලනයක් නැති ආසාව කොයිතරම් භයානක වෙන්න පුළුවන්ද කියන එක අපිට මෙතනින් පේනවා. ගුත්තිල පඬිතුමා Taman දන්න හැමදේම මූසිලට උගන්වනවා. ඒත් ටිකින් ටික මූසිලගේ හිතේ තිබුණු ගුරු ගෞරවය නැති වෙලා ඒ වෙනුවට එන්නේ දරුණු ආශාවක්. රාජ සභාවේ Tamanගේ ගුරුවරයාව පරද්දලා ඉහළටම යන්න ඕන කෙන ආසාව. ඉතින් හිතන්නකෝ Tamanගේම ගෝලයෙක් රජතුමා ඉස්සරහා මුළු රාජ සභාවම ඉස්සරහා තමන්ගේ ගුරුවරයාටම අභියෝග කරනවා. ඒක සිතා ගන්නත් බැරි තරම් ලොකු අගෞරවයක්. මෙන්න මේ සිදුවීමත් එක්ක තමයි කතාවේ ලොකුම ගැටුම පටන් ගන්නෙ. මේක නිකම්ම සංගීත තරංගයක් නෙවෙයි. ගුත්තිල පඬිතුනාට මේක හරිම පෞද්ගලික ප්‍රශ්නයක්. තමන්ගේම දරුවෙක් වගේ හදා වඩාගත්ත ශිෂ්‍යෙක් තමන්ටම මෙහෙම දෙයක් කරපුවාම ඇතිවෙන වේදනාව කොයි වගේද? ඒත් හැම බලාපොරොත්තුවක්ම නැති වුණා වගේ පේන වෙලාවක කවුරුත් හිතපු නැති දෙයක් වෙනවා. මෙතනින් තමයි කතාවේ අමතකම නොවන උච්චතම අවස්ථාව පටන් ගන්නෙ. මේ ගුණවත් බෝධිසත්වයන්ට වෙන අසාධාරණ කොච්චරද කියනවනම් ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය උණු වෙනවා. ඒ මොහොතේම ශක්‍ර දෙවිඳුන් දෙව්ලොවින් අවිත් ගුත්තිලට උදව් කරන්න දිව්‍යමය සැලැස්මක් ලබා දෙනවා. ශක්‍ර දෙවිඳුන් දෙන උපදේශ මුලින්ම ඇහුවම ටිකක් අමුතුයි. වීණාවේ තත් කඩ වාදනය කරන්න කියන එක හිතා ගන්නවත් බෑනේ. ඒත් මේකේ අරමුණ උනේ සැබෑ සංගීත ප්‍රවීණත්වය කියන්නේ නිකම්බ වීණාවට තට්ටු කරන්න එක නෙවෙයි ඊට වඩා එහා ගිය දෙයක් කියලා ලෝකෙටම පෙන්වන්නයි. තරංගේ පටන් ගත්තම මුලින්ම මූසිල තමන්ගේ තාක්ෂණික දක්ෂතාවය පෙන්නනවා. ඊළඟට ගුත්තිල පඬිතුමාගේ වාරය එතුමා වාදනය පටන් ගත්තම ප්‍රේක්ෂකයෝ ප්‍රාතිහාරයක් දකිනවා. වීණාවේ තත් එකින් එක කැඩීගෙන යද්දී සංගීතය තවත් මිහිරි වෙනවා, තවත් බලවත් වෙනවා. මේකෙන් පැහැදිලිවම පේනවා ගුත්තිල පඬිතුමාට ලැබුණු දිව්‍යානුග්‍රහය කොච්චරද කියලා. එතුමා අර දිව්‍ය ගුලි උඩ දානවත් එක්කම දිව්‍යාංගනාවන් 100 ගණනක් දෙව්ලොවින් ඇවිත් නටන්න පටන් ගන්නවා. ඒක නිකම්ම තරගයක් නෙවෙයි, දිව්‍යමය දර්ශනයක් බවට පත් වෙනවා. අවසානයේදී මූසිලගේ ගුණමකුකම සහ අහංකාරකම තේරුම් ගන්නා ජනතාවම කෝපයටපත් වෙලා ඔහු නුවරින් පන්නලා දානවා. යුක්තිය හරියටම ඉටු වෙනවා. ඉතින් මේ පුදුමාකාර කතාවෙන් අපිට ඇත්තටම ඉගෙන ගන්න පුළුවන් වැදගත්ම පාඩම් මොනවද? අපි දැන් බලමු මේ කතාවේ හදවතේ තියෙන පණිවිඩය ගැන. ඉතින් අපි තේරුම් ගන්න ඕන ගුත්තිල කාව්‍ය කියන්නේ නිකම්ම කතාවක් නෙමෙයි, කෘතඥ සැලකීම, අහංකාරකමේ භයානකකම, ගුරු ගෝල බැඳීමේ වටිනාකම වගේ කාලයට අදාළ සදාතනික පාඩම් ගොඩක් මේකෙන් අපිට කියලා දෙනවා. සිංහල සාහිත්‍ය හදාරන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම කියවිය යුතු නිර්මාණයක් මේක. අවසාන වශයෙන් මේ කාව්‍ය අපේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. ගුණවත්කම, ප්‍රඥාව සහ කෘතවේදීත්වය නැති තැන දක්ෂතාවයට තනියම කොයිතරම් දුරක් යන්න පුළුවන්ද? ඒක ඇත්තටම අපි හැමෝම හිතන්න ඕන දෙයක්.